පොයිස් ඉතින් අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා දිනුකයක් ගේමින් YouTube channel එකට. ඉතින් අද අපි ප්ලේ කරන ගේම් එක තමයි Race Max Pro කියලා ගේම් එකක්. පට්ට සුපිරියක්. ඔයාලා තරම් බලන්න. මම ඒක ගත්තා. අද අපි ඒක ප්ලේ කරමු. ඉතින් ඔයාලට පේනවා නේද මගේ BMW එකක් මම ගත්ත අලුතෙන්. මම පොඩි හැකර් මෑන් කරගෙන දාලා ගත්ත කාර් සෙට් එකක්. ඉන්නවා ගයිස් මම ඔයාලට පෙන්නන්නම් මගේ කාර් සෙට් එක. දැක්කනේ? දැන්ට 46ක් තියෙනවා. මේ තියෙන එකකින් එක ගරාජ් එකකට 6යි දාන්න පුළුවන් ගයිස්. කොහොම හරි අද අපි යන්නේ මෙන්න මේ BMW එකේ රේස් ටික. ඔයාලට පේන ඇති මම ඒක ෆුල් අප්ඩේට් කරා හැම එකම. හරි ඔක්කොම අප්ඩේට් කරලා තියෙන්නේ ගයිස්. අපි ඒකෙන් රේස් තුක තුනක් ගිහිල්ලා අනිත් කාර් වලින් රේස් try කරලා බලමු. මෙතන තියෙන අපේ most wanted කාර් එක. මම මේකෙත් හැදුවා. අපි BMW එකෙන්ම රේස් දෙක තුනක් යන් අද. මේ තියෙන්නේ ගයිස් අපේ BMW එක. අපි ඔන්න ඒක ටිකක් කස්ටමයිස් කරගෙන යන්. මේකේ වැඩි දෙයක් නෑ කස්ටමයිස් කරන්න. ඔය පේන්ට් තරම්ම නම් ඒවා තමයි තියෙන්නේ. කළු පාටත් ගැලවෙනා නේද ගයිස්. හැබැයි මේ අර පේන් සීන් නැතිනම් අපි කළුද දාන්න නැතුව ඉමු. මෙන්න මේ පාට ගැලපෙනව නේද ගයිස්? මේ අර ඔරිජිනල් එන පාට වගේ. අපි ඒ පාට දාගමු. රිම් වලින් අපි ගැලපෙන එකක් දාගමු. දැන් තියෙන එකවත් හොඳයි නේද ගයිස්? අපි මෙන්න මේ රිම් එක දාගමු. කලර් එක කලර් ඔන්න වගේ පාටක් දෙමු. ඔයාලට පේනව නේද ගයිස්? ඔය මගේ සල්ලි එකතුවේ මම මොඩ් එකක් දාලා තියෙන හින්දා ඒ කියන්නේ මම වියදම් කරන ගාන ආයේ මට එකතු වෙනවා. එන්නේ මේ විදිහේ මොඩ් එකක් දාලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න උඩ. මේ මෙව්ව නම් ඕනේ නෑ නේ. එතකොට නිකන් ෆැන්ටසි වෙනවා. අපි එහෙන් දොදායිමු. ස්පොයිලර් ගහන්න ගියොත් චොර වෙයිද ගයිස්? ඔය කායක. එච්චර උසේ එපා නේද? ඒකට චොර වෙනවා. මෙන්න මේ වගේ එක්කුත් හොඳයි. ඒ බලන්න ගයිස් ඒක. ලාන්සර් එකක් වගේ ඒකට. මෙන්න මේ වගේ පොඩි එක්කුත් හොඳයි නේද ගයිස්? මේකත් හොඳයි ගයිස්. අපි ස්පොයිලර් දාන්න නැතුව ස්පොයිලර් දැම්ම චොර නැතර ඉන්නේ කියන්නේ. වින්ඩෝ ටින්ට් එක කළු දෙන්න. වැඩි කළුත් එපා ඔන්න ගානදී. කැලිප කලර් එක රතු පාටම තියෙන්නේ. කැම්බර් තියනවද ගයිස්? ඕනේ නැද්ද? කැම්බර් එපා ගයිස්. අපි දැන් යන රේස් දෙක තුනක් ඒක B ක්ලාස් එකක්. එහෙනම් අපිට B ක්ලාස් රේස් විතරයි මේකෙන් යන්න පුළුවන්. මම මේකේ මියුසික් ඕෆ් කරා නැත්නම් කොපිරයිට් පාරක් වදිනවා. මේ තියෙන ගයිස් B ඉවෙන්ට්ස් ටික. අපි ඒකේ තියෙනවා මෙන්න මේ ඩ්‍රැග් සීරීස් කියලා එකක් අපි ඒක පොඩ්ඩක් ප්ලේ කරලා බලමු. ඔව් අපිට අවුඩියක් එක තියෙනවා.
දැක්කනේ ගයිස් අපි BMW කෙම්ම දිනුනේ අපි ඒ සීරීස් එක පොඩ්ඩක් දිගට ගහන් යන් මෙතන මියුසික් එක ප්ලේ වෙන හැන ලස්සන ඔයාලට එක පෙන්නන්න බෑ කොපිරයිට් වදින සීන් එකක් තියෙන්නේ මං කලින් වීඩියෝ එකක් දැම්මා ඒකටත් වැදුනා කොපිරයිට් පාරක් ඔය කට් සීන් එකක් යනවා ගෝඩ් පැක් එකකුත් හම්බුණා අවුලක් නැහැ පොතට පොත දාලා දුවනවා කියන්නේ මෙන්න මේක තමයි ගයිස් BMW එක පොතට පොත දාලා දුවවන්න දෙනවා කියන්නේ ඉතින් අය අපි ඊළඟ රේස් දෙක තුනකුත් යමු කවුද මේ සැරේ පොතට පොත දාන්න ඉන්නේ කියලා බලමු ඔව් MLG කියන්නේ පැත් එකට ඇපත් නෑ ගයිස් දැක්කනේ අපි මේකේ ස්ට්‍රීට් සීරීස් එකකට යන් ඒකට ආය ගරාජ් එකට ගිහින් එන්න වෙනවා පාවෙන්නේ ඕකනේ මේ GTR එකකුත් තියෙනවා අපි ඒකෙත් වීඩියෝ එකක් ගේමු GTR එකේ කෝර්සා කියලා ටර්බෝ එකක් තියෙනවා අපි ඒකට යමු කෝසා ටර්බෝ කියලා ඉවෙන්ට් එකක් අපි ඒකටත් දාලා බලමු මන් දන්නේ නැහැ ගයිස් තියෙන රේස් එකක් පදිමු දැක්කනේ ගයිස් එකෙන්ම දිනු අපි ඊළඟ රේස් දෙක තුනක් ගහමු ට්‍රිප්ටි වෙන්න ඇතියම ගයිස් දැක්කනේ ගයිස් ඒකෙත් එකම දිනු මේ I think easy ආයේ මේකේ තිබ්බා මේ තව රේස් වගේක් ගහමු වෙන වෙන ඉවෙන්ට් වල ඒවත් තිබ්බනේ අද ඉතින් කෙලිම BMW එකෙන් තමයි ගයිස් මෙතන තියෙන ඉවෙන්ට් එක ඩ්‍රැග් ඉවෙන්ට් එකක් ඒකනේ මුලන්නේ අපි එකක් ප්ලේ කරමු
කාඩ් පැක්ස් එකක් හම්බුණා. බ්ලූප්‍රින්ට්. මේ ගේම් එකේ ගයිස් අපිට කාර් සල්ලි දීලා ගන්න බෑ. මේකේ තියෙන අර බ්ලූප්‍රින්ට් කියලා જાතියක් අපි එකතු කරගන්න ඕනේ. ඒතකොට තමයි අපිට කාර් අන්ලොක් වෙන්නේ. අර වෙන ගේම් වගේ නෙමෙයි අපිට සල්ලි දීලා නෙමෙයි මේකේ බයි කරන්න තියෙන්නේ කාස්. ඔයාලා බලන්න පුළුවන් අපේ BMW එක මෙතන තියෙනවා. අපි තව රේස් එකක් ගිහින් අදට මේ වීඩියෝ එක ඉවර කරමු. අපි ස්ට්‍රීට් රේස් එකක් යමු. ඒක නම් ට්‍රයිල් එකක් ගයිස්. ඒකත් එකෙන්ම දිනු. එහෙනම් ගයිස් කොහොමද වීඩියෝ එක? අදට ඉතින් ඔච්චරයි. ඔයාලා කමෙන්ට් කරන්න ඊළඟට මේක ඕන කාර්යයක් අපි ඒකිනුත් රේස් පදිමු. කොහොමද අද BMW එකෙන් ගිහපු රේස් ටික එහෙම? හොඳයිද ගයිස්? එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම good bye.